ඔන්න මම අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. කවට අන්දරේගේ කතාවක් තමයි අදත් තියෙන්නේ. උණු උණු ආප්ප කියන කතාව අද අපි අහමු. ඔන්න එහෙනම් අහගන්නකෝ. පුංචි අන්දරේ උදේම දුවන්නේ ආප්පාච්චිලාගේ ගෙදර. උන්ද ආප්ප උයන තැන වාඩි වෙලා ආප්ප ඉදෙනකන් අන්දරේ බලාගෙන ඉන්නවා. ඒක අන්දරේට හරිම විනෝදයි. හැබැයි ඉතින් එන කෙනාට දීලා අන්දරේට ආප්ප පරක්කු කරන එක ගැන නම් අන්දරේගේ කැමැත්තක් තිබුණේ නැහැ. ආච්චි ආප්ප මිශ්‍රණය තාච්චියට දාලා වට දෙක තුනක් කරකවලා තාච්චිය ලිපේ තියන්නේ තාලයකට වගේ. ආච්චිගේ ආප්පවලට ගමේ අය බොහෝම කැමතියි. ඒත් ඉතින් එයා සමහර වෙලාවට කරන කපටි වැඩ ගැන අන්දරේ නොදන්නවාම නෙමෙයි. දෙතුන් දිනක් ආප්ප අරගෙන ගියා. ඊළඟ ටික මට අන්දරේ හිතුවා. මෙන්න පුතේ උඹේ ආප්ප ටික. ආච්චි අන්දරේට ආප්ප දුන්නා. අනෙක් අයට දෙන ආප්ප වලට වඩා අන්දරේට උයන ආප්ප පුංචි කියලා අන්දරේට තේරුණා. ආච්චියේ ඇයි මට උයන ආප්ප පුංචි? අන්දරේ ඇහුවා. ඒ උඹට කන්න ලේසි වෙන්න පුතේ. ආච්චි කිව්වා. අන්දරේ ආප්ප ටික ඔතන ගමන් හිතුවේ අද නම් මේකට මොනවා හරි කරන්න ඕන කියලා. ආච්චි හැමදාම මේ දේ අන්දරේට කරපු බව දැන් නම් අන්දරේට හොඳටම තේරුණා. කරන්නම්කො හොඳ වැඩක් කියලා හිතුවා අන්දරේ. ආප්ප වලට අම්මා දුන්න සල්ලි වලින් කාසි දෙකක් ඉනේ හංගගෙන ඉතිරි සල්ලි ආප්ප වට්ටියට දැම්මා. ඔන්න ආච්චියේ සල්ලි කියලා අන්දරේ කිව්වා. ආච්චි කාසි ටික ගණන් කරා. මෙතන කාසි ටිකයිනේ. ආප්ප වලට තව කාසි ඕනනේ ළමයෝ. ආච්චි කිව්වා. හැබැයි ආච්චි එහෙම කියද්දි අන්දරේ නිදුලටත් දුවලා ඉවරයි. ඇයි ආච්චි ටිකක් තිබුණාම උඹට ගණන් කරන්න ලේසියිනේ කියලා මෙහෙම කියලා අන්දරේ කුරුල්ලා මිටෙන් ඇරියා වගේ හයියෙන් ගෙදර බලාගෙන දුවලා ගියා. මොකද ඉතින් ආච්චිත් එයාට දුන්නේ චූටි ආප්පනේ. ඒක නිසා මෙයාත් එයාට කාසි අඩුවෙන් දුන්නා. ඔන්න ඕක තමයි අද කවට අන්දරේගේ ලස්සන කතන්දරේ. ඉතින් ඔයාලා තවත් මේ වගේ ලස්සන කතා අහන්න ආසයි නම් මේ ලස්සන channel එක subscribe කරලා තියාගන්න.